සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ පින්වන්ත යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හොඳින් නේද යාළුවේ? මං හිතුවා ඔයාලට භාවනාව ගැන පොඩි හැඳින්වීමක් කරන්න. භාවනාව දැන් හැම තැනම ප්‍රචලිතයිනේ. ඉතින් අපි කරුණු කාරණා දැනගෙනම භාවනා කරන එක හරිම වටිනවා. මට තියෙන අත්දැකීමුත් එක්කම මං හරිම කැමති දෙයක් තමයි භාවනා කරන්න. මොකද ඒකෙන් හිත පුදුම ආකාරයකට සංසුන් වෙනවා යාළුවේ. අපි අපේ ශරීරය හොඳින් පවත්ව ගන්න පෝෂ්‍යදායී ගුණදායී ආහාර ගන්නවා වගේ භාවනාවෙන් අපිට අපේ මනස රැක බලා ගන්න පුළුවන්. සංසුන් මනසක් අපිට ජීවිතයේ අභියෝගවලට ඉවසීමෙන් ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් මුහුණ දෙන්න උපකාරී වෙනවා. ඉතින් යාළුවෝ අපි භාවනා කරන්නේ යම් කිසි දෙයක් ලබා ගන්නවත් කාටවත් මොකක් හරි ඔප්පු කරන්නවත් නෙමෙයි. අපි බලන්නේ අපේ හිත දිහා. අර මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ හොඳ නිරීක්ෂකයෙක් වෙන්න කියලා. ඔයාගේ සිතුවිලි දිහා හොඳින් බලන්න කියලා. ඉතින් ඔයාට කැමති නම් ඔයාගේ හුස්ම දිහා හොඳ අවධානයක් තියාගෙන මනස වෙනත් තැනකට ගියොතින් ඒක ඊටම මෘදු ලෙස ඔයා මේ වර්තමාන මොහොතට අරගෙන ඒ වගේ අපිට භාවනාව කරන්න පුළුවන්. එතකොට මෙහෙම කරන භාවනාව ගොඩාක් දුරට සමත භාවනාවක් තමයි වෙන්නේ. මොකද ඒකෙන් අපි කරන්නේ සම අත. සමත කියන්නේ සම අත. සිත සංසුන් කිරීමක් සහ නිශ්චල බවට පත් කිරීමක් තමයි සමත භාවනාවෙන් වෙන්නේ. ඉතින් හැබැයි යාළුවේ කවදාවත් ඔයාට සිතුවිලි නම් නතර කරන්න බෑ. සිතුවිලි සංසිඳවන්න බෑ. සංසිඳවන්න නෙමෙයි සංසුන් කරන්න පුළුවන්. හරිද? එතකොට සමත භාවනාවේදී අපිට එක අරමුණක් ගන්න පුළුවන්. එක්කෝ ඔයාගේ හුස්ම ගැන, ඒ කියන්නේ ආනාපානසති භාවනාව, නැත්නම් බුදු ගුණ භාවනාව, ඉතිපිසෝ ගාථාව කියලා. එතකොට මෛත්‍රී භාවනාව, නැත්නම් සමහර කසින භාවනාවක් තියෙනවා. එක එක අරමුණු කරගෙන කරන භාවනා. ඉතින් මේ භාවනාවලින් ලැබෙන ප්‍රතිඵල නම් අනන්තයි යාළුවේ. ඔයාට ලොකු ප්‍රශ්න එනවා මේ ජීවිතේ ගත කරනකොට. ඒ ප්‍රශ්නවලට නොබියව මුහුණ දෙන්න, හොඳ ධාරණ ශක්තියකින් යුතුව වැඩ කරන්න. විශේෂයෙන් අපේ විභාගවලට මුහුණ දෙන කට්ටිය, අපේ දූ දරුවෝ වැඩිහිටියෝ වයස සීමාවක් නැහැනේ අපි විභාග කරන එකට. ඉතින් මේ ලෝකේ ජය ගන්න ඒවත් කරන්නට එපායිනේ. ඉතින් ඒවායේ ධාරණ ශක්තිය, මතක ශක්තිය වැඩි කරන්න භාවනාව ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා. අනිත් එක තමයි භාවනා කරගෙන යනකොට අතුරු ඵල නම් බොහෝමයි. මොනවාද දන්නවද? උදාහරණයක් හැටියට ඔයා හිතන්නකෝ ඔයා දැන් ඉයර් එන්ඩ් එක නේද එන්නේ. ඔයා ඉයර් එන්ඩ් එකේ බෝනස් එක ගන්න ඔෆිස් එකේ බොස් සතුටු කරන්න ඔයාගේ ටාගට්ස් මෙට් කරලා වැඩ ටික හොඳට කරනවා. හරි? ඒ කරලා වුණාන් පස්සේ ඔයාගේ පර්ෆෝමන්ස් එකට ඔයාගේ හැකියාව බලලා එයාලා ඔයාට බෝනස් එකක් දෙනවා. නිකන් නෙමෙයි ඉන්ක්‍රිමන්ට් එකකුත් එක්ක. අන්න ඒ වගේ යාළුවේ ඔයා භාවනාවෙන් සිත දියුණු කරගෙන යනකොට ඔයාට එක මොනවාද ලැබෙන්නේ? අතුරු ඵලයන් ලැබෙනවා. උදාහරණයක් හැටියට ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන විදිහටම. හැබැයි ඔයා මේක හරියට කරොතින් විතරයි. ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන විදිහටම ධානය ලැබෙනවා. ඒ ධානය ලැබෙනවා. ධානය මගින් ඔයාට
එක එක මානයන්ට යන්න පුළුවන්. කාලතරණය කරන්න පුළුවන්. ඇස්ට්‍රල් බොඩි එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපි මේ භාවනාව කරන්නේ ඔයා ලෝකයේ දිනන්න ඔෆිස් එකේ වැඩ කරලා බෝනස් එක ගන්න තියෙන පරමාර්ථයෙන් නෙමෙයි. අපි අතුරු ඵල ගැන හිතන්නේ නැතුව අපේ භාවනාව අපි වඩාගෙන යනවා සිත පිරිසිදු කරමින්. කෙලෙස් ටික අපේ සිතින් අයින් කර කර යනකොට අපිට ලැබෙනවා ඉබේම ඒ ප්‍රතිඵල. අපි ප්‍රතිඵල පස්සේ යන්නේ නැහැ. ඒක අතුරු ඵලයක් ලෙස අපිට ලැබෙනවා. හරි. ඉතින් හරීම සුන්දරයි යහළුවේ භාවනාව කියන එක. ඒක වචන පදවලට පෙරලන්නට බෑ. ඒ තරම්ම පුදුම අත්දැකීම් ගොඩාක් යාළුවේ හම්බ වෙන්නේ භාවනාවෙන්. විටක හිතෙනවා මේ ලෝකේ පාටි දාලා සින්දු කියලා කාලා බීලා ඒ ගන්න සතුටට වඩා කොච්චර නිවීමේ සතුටක් නිවීමේ සුවයක් ඒ මානයන්ට ගියාම ඒ තලයන්ට ගියාම ලැබෙනවාද කියලා. ඉතින් තාම භාවනාව හරියට පටන් අරගෙන නැති නිසා ඔයාලට තව ටිකක් කල් යයි. අපි හිමින් මේක ප්‍රැක්ටිස් කරමු. ඉතින් යාළුවනේ සිත වෙනත් සිතුවිලි වෙත ගියහම ඒක දැනගෙන හරි මෘදු ලෙස නැවත වර්තමාන මොහොතට ගන්න අපි භාවනාව ටිකින් ටික පුරුදු කරමු. හැබැයි බලෙන් සිතුවිලි නවත්තන්න යන්න එපා. එතකොට වෙන්නේ සිතුවිලි පොඩියක් එනවා. තව සිතුවිලි එනවා. ඒක ස්වභාවයෙන්ම වෙන්න ඉඩ දෙන්නට ඕනේ. ඉතින් යාළුවනේ සුඛීනෝ වතකෝ විවේකෝ සුඛා සන්ති පරමං. ඒ කියන්නේ සිතේ සංසුන් බව උතුම්ම සුවයයි කියලා. ඉතින් යාළුවනේ අපි නිතරම දවසට එක වතාවක්වත් විනාඩි 5ක් හරි අරගෙන අපේ සිතේ සංසුන් භාවය ගැන හිතලා පොඩ්ඩක් භාවනා කරමුද? හරි. මම තවත් භාවනාවක් තියෙන වැඩසටහනකින් හම්බ වෙන්න. එතකන් සිතේ සංසුන් බව උතුම්ම සුවයයි කියලා සලකගෙන ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව සතුටින් ජීවත් වෙන්න. මේ මොහොතේ ජීවත් වෙන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සියලුම දේව දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.